Welcome back to Nomadic Junkies. ඔන්න ඉතින් අද වීඩියෝ එක ජර්නලින් ගැන. ඉතින් ගොඩක් අය මේ ජර්නලින් ගැන දන්නවා සහ ගොඩක් අය දැනටමත් ජර්නලින් කරගෙන යනවා. හැබැයි තවත් සමහරු මේ ජර්නල් එකක් කියන්නේ මොකක්ද? ජර්නල් එකක් හදන්නේ කොහොමද? සහ ජර්නල් එකක් හදන එකෙන් අපිට තියෙන ප්‍රයෝජන මොනවද කියලා හොයන පිරිසකුත් ඉන්නවා. ඉතින් ඒ අයට තමයි අද මේ වීඩියෝ එක. ඉතින් ඔයත් ජර්නලින් පටන් ගන්න ඉන්න කෙනෙක් නම් ඔයාගේ ජර්නල් එකටත් ජර්නල් අයිඩියාස් ඕනේ නම් මේ වීඩියෝ එක දිගටම බලන්න. ඇත්තටම ජර්නල් එකක් කියලා කියන්නේ හරියට මිරර් එකක් වගේ. මොකද අපිට දැනෙන හැම දෙයක්ම අපිට ඕනේ මොනවද? අපිට අපේ ලයිෆ් එකේ ඉම්ප්‍රූව් කරගන්න ඕනේ මොනවද? අපේ ලයිෆ් එකෙන් අයින් කරන්න ඕනේ මොනවද කියලා හැම දෙයක්ම අපි මේ ජර්නල් එකට එකතු කරනවා. ඒ වගේම අපේ ඩේලි රූටින් එක, හැබිට්ස් වගේ දේවල් අපි මේ ජර්නල් එකට ඇතුළත් කරනවා. එතනදී අපිට අපිවම ට්‍රැක් කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට අපිවම කියව ගන්න පුළුවන් හොඳ දෙයක් තමයි මේ ජර්නල් එක කියලා කියන්නේ. ඉතින් ගොඩාක් අය විවිධ අරමුණු සඳහා මේ ජර්නලින් කරගෙන යනවා. ඒ අතරින් සමහරු ජර්නලින් කරන්නේ තමන්ගේ මෙන්ටල් හෙල්ත් එක සමබරව පවත්වාගෙන යන්න. අපි හැමෝගෙම ජීවිතවල සමහර කාල තියෙනවා අපිට අපේ ජීවිතේ දේවල් තව කෙනෙකුට කියා ගන්න බැරි. ඉතින් හොඳම යාළුවෙකුටවත් ඒ දේ කියලා රිස්ක් එකක් ගන්නවට වඩා මේ වගේ ජර්නලින් මෙතඩ් එකකට යන එක ඇත්තටම මෙන්ටල් හෙල්ත් එක සමබරව පවත්වාගෙන යන්න ගොඩක් අපිට උදව් වෙනවා. ඉතින් ඒ අරමුණින් සමහරු ජර්නලින් කරගෙන යනවා. ඔයාලට ඒ ගැන වැඩි විස්තර දැනගන්න ඕනේ නම් ඔයාලට සර්ච් කරලා බලන්න පුළුවන් මෙන්ටල් හෙල්ත් එකට කොහොමද ජර්නලින් උදව් වෙන්නේ කියන එක ගැන. ඉතින් ඒකේ වැඩි විස්තර තියෙනවා. ඔයාලා වීඩියෝස් බලලා ඔයාලට කැමති විදියකට තමන්ගේ ජර්නල් එක හදා ගන්න පුළුවන්. ඒ වගේම තමන්ගේ ඩේලි රූටින් එක හරියට ඕගනයිස් කරගන්නත්, දවසේ ප්‍රොඩක්ටිවිටි එක වැඩි කරගන්නත් ජර්නලින් අපිට යොදා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට අද දවසේ කරන්න ඕනේ දේවල් ටු-ඩු ලිස්ට් එකක් හදාගෙන දවස හරියට කළමනාකරණය කරගන්න එක. ඉතින් ඒ වගේ දේවල් සඳහා මේ ජර්නලින් කරගෙන යනවා. තවත් සමහරු තමන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා භාවිතා කරනවා මේ ජර්නල් එක. ඉතින් ඒ වගේ අවස්ථාවල් වලදී තමන්ට අවශ්‍ය දේ උපරිමයෙන්ම ලබා ගන්න මේ ජර්නල් එක උදව් වෙනවා. ඉතින් මේ වගේ විවිධ අරමුණු සඳහා ජර්නලින් කරගෙන යන්න විවිධ වර්ගයේ ජර්නලින් මෙතඩ්ස් තියෙනවා. තමන්ට අවශ්‍ය දේ මොකක්ද කියලා තීරණය කරලා ඒ දේට අනුව තමන් ජර්නලින් මෙතඩ් එකක් තෝරගන්න ඕනේ. ඒ අතරින් එක මෙතඩ් එකක් තමයි ඩේලි ස්කෙඩියුල් කියන එක. මෙතනදී අපිට වඩාත් වැදගත් දේවල් ස්කෙඩියුල් කරගන්න පුළුවන්. ඒක ටු-ඩු ලිස්ට් එකකට සමානයි. ඒ වගේම තව මෙතඩ් එකක් තමයි ස්ක්‍රැප් බුකින් කියන එක. එතනදී පේපර් ස්ක්‍රැප්ස්, රිසිට්, ස්ටිකර්ස් වගේ දේවල් එකතු කරලා අලවන එක තමයි මෙතනදී ස්ක්‍රැප් බුකින් කියලා කියන්නේ. ඒ මෙතඩ් එක සමහර ලවර්ස්ලා තමන්ගේ මෙමරිස් විදියට ජර්නල් එකකට දාගන්නවා. ඉතින් ඒකත් එක ජර්නලින් මෙතඩ් එකක්. ඒ වගේම තව ජර්නලින් මෙතඩ් එකක් තමයි ඩේලි රයිටින් ජර්නල් කියන එක. ඒ කියන්නේ දවස ඇතුළත අපිට සිදුවුණු හැම සිදුවීමක්ම ලියන එක. දවස මුල ඉඳලා අගටම හොඳ දේවල්, නරක දේවල්, අපිට ලැබුණු අත්දැකීම් එහෙම ලියද්දී ඇත්තටම අපි එක්කම කතා කරනවා වගේ ෆීලිං එකක් දැනෙනවා. ඉතින් ඒකත් ඇත්තටම හොඳ දෙයක්. ඒ වගේම තවත් මෙතඩ් එකක් තමයි ස්ටිකර් ඕ ක්‍රියේටිව් ජර්නල්. එහෙම නැත්නම් බුලට් ජර්නල්. බුලට් ජර්නල් එකක් කියලා කියන්නේ ස්ටිකර්ස්, ෆැන්සි ස්ටේෂනරි වගේ ලස්සන දේවල් යොදාගෙන ක්‍රියේටිව් විදියට අපේ ජර්නල් එක හදාගන්න එක. ඇත්තටම මේ මෙතඩ් එක අපිට ගොඩක් පහසුයි එදිනෙදා ජීවිතයේදී. මොකද බුලට් වශයෙන් අපිට අපේ ගෝල්ස් වලට යන්න පුළුවන්. ඉතින් අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ මේ බුලට් ජර්නල් එකක් හදන්නේ කොහොමද? බුලට් ජර්නල් එකකට අයිඩියාස් ගන්නෙ කොහොමද කියලා. ඇත්තටම මම ජර්නලින් පටන් ගත්තේ 2014 2015 වගේ කාලෙකදී. මම ඒ දවස්වල A level වලට ફોකස් කරන ගමන් හිටියේ. ඒ කාලේ අපිට මොබයිල් ෆෝන්ස් තිබුණ නැහැ. අපේ හිතට දැනෙන දෙයක් අපිට එවෙලෙම කියන්න chance එකක් අපිට ලැබුණේ නැහැ. ඉතින් ඒ නිසා මම තෝරගත්ත හොඳම දේ තමයි ජර්නලින් කියන එක. මම මේ විදිහේ ලස්සන ආර්ට්ස් ඇඳලා ස්ටිකර්ස් දාලා ඒ වගේ පිළිවෙලකට ජර්නලින් කරේ නැහැ. මම පොතක් අරගෙන මට දවසේ සිද්ධ වෙච්ච දේවල් මම හැමදේම ඒ පොතේ ලිව්වා. ඒ වගේම මට හිතට දැනෙන දුක, සතුට සහ මට ඕනි දේවල් මම මේ ජර්නල් එකේ ලිව්වා. ඉතින් එහෙම තමයි මම ඒ දවස්වල ජර්නලින් කරේ. ඇත්තටම ඒ දවස්වල මම ඒ ජර්නල් එක කරන එක මට ගොඩාක් උදව් වුණා මගේ ස්ටඩීස් වලට. ඒක බුලට් ජර්නල් එකක් නෙවෙයි. හැබැයි ඒ ජර්නලින් ක්‍රමය නිසා මට මගේ වෙලාව මුළුමනින්ම ස්ටඩීස් වලට ફોකස් කරගන්න පුළුවන් වුණා. මොකද මම චූටි වෙලාවක් අරගෙන මගේ හිතේ තියෙන හැම දෙයක්ම ඒ ජර්නල් එකේ ලියලා
ඒ පොත වහලා පැත්තකින් අරන් තිබ්බට පස්සේ ඔළුවේ කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් එතකොට මගේ ඔළුව රිලැක්ස්, මනස රිලැක්ස්. ඒ නිසා මට හොඳට පාඩම් කරගෙන යන්න පුළුවන් වුණා. ඉතින් ඒ ක්‍රමෙත් ගොඩක් හොඳයි. ඉතින් මම මේ අවුරුද්දට පටන් ගන්න යන්නේ බුලට් ජර්නල් එකක්. මොකද මගේ ફોකස් එක දැන් වෙනස්. ඒ නිසා මම මේ අවුරුද්දට බුලට් ජර්නල් එකක් පටන් ගන්නවා කියලා හිතුවා. බුලට් ජර්නල් එකට මම අයිඩියාස් ගන්න Pinterest එකෙන්. මගේ ජර්නල් එක හරියට මට ඕනි විදියට කස්ටමයිස් කරගන්න Pinterest එක ඇත්තටම ගොඩක් උදව් වුණා. ඇත්තටම මම මේ බුලට් ජර්නල් එක හදන්නේ 2025 ಫೆಬ್ರವರಿ මාසයේ. මොකද මට ජනවාරි වල ජර්නල් එකක් හදන්න උනේ නැහැ. ජනවාරි 1 වෙනිදා ඉඳන් ජර්නල් එකක් පටන් ගන්න ඕනි කියලා දෙයක් නැහැ. Tamanට හිතෙනවා නම් අද මම ජර්නල් එක පටන් ගන්න ඕනි කියලා, ඔයා අද ජර්නල් එක පටන් ගන්න. අලුත් මාසයක්, අලුත් දවසක් වෙන්න ඕනේ නැහැ තමන්ගේ දේවල් පටන් ගන්න. ඉතින් මම පටන් ගත්තේ ಫೆಬ್ರವರಿ වලින්. මේ තියෙන මගේ බුලට් ජර්නල් එකේ දෙවෙනි පිටුව. මට මේ අවුරුද්ද ඇතුළත අචීව් කරගන්න ඕනේ දේවල් 25ක් මම මේකට දාන්න හිතන් ඉන්නවා. ඊළඟට තියෙන්නේ විශ් ලිස්ට් පේජ් එක. මට මීට කලින් ලැබිලා නැති, හැබැයි මේ අවුරුද්දේ මට ලබා ගන්න ආසාවෙන් ඉන්න විශස් ටිකක් තමයි මම මෙතනින් දාන්නේ. ඊළඟට places I would love to visit. මට මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් travel කරන්න ඕනේ places ටිකක් තියෙනවා. ඉතින් ඒ ටික ඇඩ් කරගන්න තමයි මම මේ page එක ඇඩ් කරේ. ඊළඟට තියෙන movies list එක. ඉතින් මම Netflix එකේ TV series movies බලනවා. ඉතින් දෙසැම්බර් වලට කලින් බලලා ඉවර කරන්න ඕනි කියලා හිතන් ඉන්න list එකක් තියෙනවා. ඉතින් ඒ list එක ඇඩ් කරන තමයි මම මේ page එක දැම්මේ. ඊළඟට මම books වලට page එකක් ඇඩ් කරගන්නවා. මොකද මම ගොඩක් කියවන්න කැමති කෙනෙක්. ඊට පස්සේ පොඩ්කාස්ට් කියලාත් මම page එකක් ඇඩ් කරා. මොකද මම පොඩ්කාස්ට් අහන්න කැමති. මම මේ පොඩ්කාස්ට් අහලා තියෙනවා කියලා බුද්ධ අන්තිමේදී සමරි එකක් ගන්න. ඉතින් ඒකට තමයි මම පොඩ්කාස්ට් page එක වෙන් කරේ. ඊළඟට මම දාගත්තේ පීරියඩ් ට්‍රැකර් එක. ඉතින් පීරියඩ් ට්‍රැකර් එකත් ගැන ළමයෙකුට ගොඩක් වැදගත් දෙයක්. මොකද අපි ડોක්ටර් මීට් වෙන්න යද්දී සහ වෙන ලෙඩ රෝගවලදී ඇත්තට මේ පීරියඩ් ට්‍රැකර් එක ගොඩක් උදව් වෙනවා. ඉතින් ඒ විදිහට මම ඉයර්ලි ප්ලෑන් එකක් හදාගත්තා. ඊළඟට යන්නේ මන්ත්ලි ප්ලෑන් එක. මම කිව්වනේ මම ಫೆಬ್ರವರಿ වලින් පටන් ගත්තේ කියලා. ඉතින් මම ಫೆಬ್ರವರಿ වලට අලුත් කැලෙන්ඩර් එකක් ලියලා ಫೆಬ್ರವರಿ මාසේ ප්ලෑන් කරන්නේ මෙන්න මෙහෙම. ඉස්සෙල්ලම මම ಫೆಬ್ರವರಿ මාසෙට මම මෙන්න මෙහෙම ස්පෙෂල් නෝට්ස් ලියන්න page දෙකක් වෙන් කරා. මම මෙන්න මේ වගේ දින 28ට කොටු 28ක් හදාගෙන මට ස්පෙෂල්ම දේවල් ලියන්න. ඊට පස්සේ මට හිතුණා monthly goals ඇඩ් කරොත් හොඳයි කියලා. ඉතින් මේ මාසෙ තුල මට මෙන්න මේ කැටගරි වලින් මගේ ජීවිතයට අචීව් කරගන්න ඕනේ goals ටිකක් මම මෙතනට ඇඩ් කරන්න තමයි මේ page එක තිබ්බේ. ඊට පස්සේ මම water tracker එකක් දැම්මා. මොකද මට වතුර බොන්න හොරයි. ඉතින් ඒක නිසා මට track කරගන්න ඕනේ මම කොහොමද මේ මාසේ වතුර බිව්වේ කියලා. ඉතින් ඒකට මම tracker එකක් හැදුවා. මේ ඔක්කොටම මම අයිඩියාස් ගත්තේ Pinterest එකෙන්. ඉතින් ඒකේ ගොඩක් හොඳ ක්‍රියේටිව් අයිඩියාස් තියෙනවා. ඉතින් ඒකෙන් බලලා අපිට බුලට් channel එකට අයිඩියාස් ගන්න පුළුවන්. ඉන්කම් එකයි එක්ස්පෙන්සස් ටිකයි දාලා මම monthly budget plan එකකුත් හැදුවා. ඊට අමතරව මම සේවිංග්ස් වලටත් page එකක් වෙන් කරා.
ඊට පස්සේ මම හැදුවා ස්ටඩි ට්‍රැකර් එකක්. මම මේ දවස්වල ස්ටඩි කරගෙන යනවා එක එක අලුත් දේවල්. ඉතින් මම දවසින් දවස මොනවද ස්ටඩි කරේ කියලා මට මාසෙ අන්තිමට බලා ගන්න පුළුවන් වෙන විදියට මම ඩේට්ස් දාලා ස්ටඩි ට්‍රැකර් එකකුත් හදාගත්තා. ඊට පස්සේ මම දාලා තියෙන්නේ මූඩ් ට්‍රැකර් එක. දවස් 28ම එකම මූඩ් එකේ ඉන්නේ නැහැ. මූඩ් එක වෙනස් වෙනවා දවසින් දවස. ඉතින් මට ඒක ට්‍රැක් කරගන්න මූඩ් ට්‍රැකර් එකක් මම ඇඩ් කරා. ඒ වගේම මම ස්ලීප් ට්‍රැකර් එකක් ඇඩ් කරා. මොකද අද නිදාගන්න ටයිම් එක බලලා හෙට මට ඊට ටිකක් කලින් නිදාගන්න පුළුවන් වෙයි කියලා හිතලා ස්ලීප් ට්‍රැකර් එකක් ඇඩ් කරා. ඊට පස්සේ හැබිට් ට්‍රැකර් එක. මේකත් මම ආසම කරන ට්‍රැකර් එකක්. මොකද අපේ හැබිට්ස් ට්‍රැක් කරන්න පුළුවන් මේකෙන්. ඊට පස්සේ මගේ බුලට් ජර්නල් එකේ අන්තිම පේජ් එක monthly wise ගත්තම අන්තිම පේජ් එක. ඉතින් මම මේ පේජ් දෙක වෙන් කරේ YouTube වලට. YouTube එකට වීඩියෝස් අප්ලෝඩ් කරන ටයිම් එක, ෂෝට් වීඩියෝස්ද, ලොං වීඩියෝස්ද, ඒ වගේම මට ලොං වීඩියෝස් වලට, ෂෝට් වීඩියෝස් වලට එන අයිඩියාස් ලියන්නත් මම ටේබල් එකක් ගහලා මෙතන තියෙනවා. ඒ වගේම TikTok, Instagram වලටත් මම පේජ් එකක් වෙන් කරා. ඉතින් මගේ බුලට් ජර්නල් එකේ අන්තිම පේජ් එක විදිහට මම දැම්මේ gratitude page එකක්. මට ලැබිච්ච හැම දෙයකටම මම ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඉතින් ඒකට මම පේජ් එකක් වෙන් කරා. ඉතින් ඔන්න ඔහම තමයි මගේ බුලට් ජර්නල් එක. ඔයාලට අයිඩියා එකක් එන්න ඇති ජර්නලින් ගැන, ජර්නල් එකක් කොහොමද කරන්න කියන එක ගැන. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටියට ගොඩක් ස්තුතියි. මගේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. comment එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔයාලා හැමෝටම bye bye.